අද අපි ගැඹුරින් විමසා බලන්න යන්නේ ශ්‍රී ලංකාවේ අතීත ශ්‍රී විභූතියේ නියම සංකේතයක් වෙන සීගිරිය ගැන. ඔව් සීගිරිය. පස්වන සියවසේ නේද මේක හදලා තියෙන්නේ? ඔව් පස්වන සියවසේ මේ දැවැන්ත පර්වත බලකොටුව යුනෙස්කෝ ලෝක උරුමයක් විදිහටත් නම් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි සමහරු ලෝකයේ 8 වෙනි පුදුමය කියලාත් කියනවා නේද? හරියට හරි. ඉතින් අපේ මේ කතාබහට පදනම් වෙන්නේ සීගිරියේ ඉතිහාසය සහ ඒකේ විශේෂ ලක්ෂණ ගැන ලියවුණු ලිපියක්. අපේ අරමුණ තමයි මේ අසිරිමත් තැනේ කතාව ඒකේනේ ඒකේ වැදගත්කම එලිදරව් කරගන්න එක. මොකද මේක නිකම්ම බලකොටුවක් නෙවෙයි, හරිම නාටකීය රාජකීය කතාවක් තියෙනවා. ඒ වගේම පුදුම ඉංජිනේරු තාක්ෂරයක් ඔක්කොම එකට එකතු වෙලා. ඒක තමයි. ඇත්තම මම හිතන්නේ සීගිරිය කියන්නේ නිකම්ම නටුබුන් ගොඩක් කියලා හිතන එක වැරදි. ඕ නේද? ඒක ස්වභාවික පිහිටීම, මිනිස්සුන්ගේ අර නිර්මාණශීලීත්වය, ඊට පස්සේ අර මහා වංශයෙන් එන ඓතිහාසික කතාව ඔක්කොම එකට බැඳිලා තියෙනවා. හරිම සංකීර්ණයි. 600ක් විතර උස යමහල් පාෂාණයකින් හැදුණු තනි ගලක් උඩ. අඩි 600ක්. ඒ කියන්නේ උඩට නගින්නත් ලේසි නෑ. ඔව් පඩි 1270ක් විතර තියෙනවා කියලායි කියන්නේ. ඒ වගේම පහළ උද්‍යාන පද්ධතියත් හරිම ලස්සනයි. දිය උයන්. අර තටාක දියමල් එහෙම තියෙනවා. ඔව් ඊට පස්සේ ගල් උයන්. එතන පරණ ආරාමයක නටබුණුත් තියෙනවා. බලකුටුවට ඇතුළු වෙන තැන මතකද අර දැවන්ත සිංහපාදේ? ඔව්. ගලින් නෙලපු සිංහයෙකුගේ පාද දෙක විතරයි දැන් තියෙන්නේ. මොහොන නම් ඉතින් කාලයත් එක්ක නැතිලා කියන්නේ. ඒත් ඒ ඉතුරු වෙලා තියෙන දේන් වෙනත් හිතා ගන්න පුළුවන් ඒක කොච්චර තේජාන්විත වෙන්න ඇතිද කියලා. සීගිරිය කියන නම හැදලා තියෙන්නේ සිංහගිරි වලින් නේද? සිංහ පර්වතය. ඔව් ඒක තමයි තේරුම. ඒත් පුදුමේ කියන්නේ ඒ කාලේ පස්වන සියවසේදී මේ වගේ ගලක් උඩ මාලිගාවක් හදපු එක. ඒක මොන වගේ අභියෝගයක් වෙන්නේ නැද්ද කියලා හිතා ගන්නත් බෑ. ඒක තමයි මෙතන තියෙන ඉංජිනේරු තාක්ෂණයේ විශේෂත්වය. විශේෂයෙන්ම ජල කළමනාකරණ පද්ධතිය. ජල පද්ධතිය. ඒක ගැන කියන්නකො ටිකක්. ජලාශ තියෙනවා, පොළව යටින් දාපු මැටි නල. ඒ නල වලින් තමයි දියමල් ක්‍රියාත්මක කරවලා තියෙන්නේ. පීඩන පද්ධතිත් එක්ක. ඊට පස්සේ ආරක්ෂාවට දියාගල් දෙකක්ම තියෙනවා. දියාගල් දෙකක්. ඔව්. පිට දියාගලේ කිඹුල්ලු හිඩියා කියලාත් කතාවක් තියෙනවා. දැන් ඉතින් ඒකෙන් පොඩි කොටසයි තියෙන්නේ. ඒත් ඇතුල් දියාගල හොඳට ආරක්ෂා වෙලා. වැහි වතුර එකතු කරලා පාවිච්චි කරපු විදිහත් පුදුමයි. ඇත්තට මේ තාක්ෂණය පුදුමයි. ඒ වගේම තමයි අර කැටපත් පවුර. ඒකත් හරි විශේෂයි නේද? ඔව්. මුලින් මේක මීටි ගාලා කණ්ණාඩියක් වගේ ඔපදාලා තිබුණා කියලානේ කියන්නේ. ඉතින් ඒ ඔපදාපු බිත්තියේ තමයි සියවස් ගාණක් තිස්සේ මෙහි ආපු ගියපු අය තමන්ගේ අදහස් කුරුටු ගී විදියට ලියලා තියෙන්නේ. ඒ කියන්නේ අමුතන්ගේ සටහන්. ඔව්. ඒ ගී වලින් ඒ කාලේ සමාජය, භාෂාව, මිනිසුන්ගේ රසවින්දනය ගැන ගොඩක් දේවල් හොයාගන්න පුළුවන්. ඒ වගේම තමයි බිතු සිතුවම්. සීගිරි ලලනාවෝ කියන්නේ. ඔව්. සමහරු කියනවා කාශ්‍යප රජුන්ගේ අන්තఃපුර ස්ත්‍රීන් කියලා, තවත් අය කියනවා දෙවඟනන් කියලා. කවුරු වුණත් ඒ චිත්‍රවල වර්ණ, ඒ කලාත්මක බව අදටත් බලන් ඉන්න පුරුවන්. මේ හැම නිර්මාණයක් පිටිපස්සේ තියෙන කතාව තමයි තවත් පුදුම හිතෙන දෙයක්. හරිම නාටකීය කතාවක්. ෂේක්ස්පියර් නාට්‍යයක් වගේ නේද? ඒක තමයි. මේ කතාව අපිට ලැබෙන්නේ මහා වංශයෙන්. ඒකේ විදියට ධාතුසේන රජතුමා. එයාට පුතු දෙන්නෙක් ඉන්නවා, කාශ්‍යප සහ මුගලන්. ඔව්. කාශ්‍යපගේ අම්මා සාමාන්‍ය බිසවක්. මුගලන් තමයි රජබිසවගේ පුතා. නියම උරුමකාරයා. ඊට අමතරව දුවකුත් ඉන්නවා. එයා බෑනා මිගාරට විවාහ කරලා දීලා ගැටුම පටන් ගන්න එතනින් නේද? මිගාර අර දුවට හරි නරක විදියට සලකනවා. ඔව්. ඉතින් ධාතුසේන රජුරව පලිගන්න මිගාරගේ අම්මව පණ පිටින් පුච්චනවා. හරිම දරුණුයි. ඉතින් කේන්තිගේ මිගාර තමයි කාශ්‍යපව පොළඹවන්නේ තාත්තව මරලා රජකම ගන්නත් තාත්තා ළඟ හංගපු ලොකු නිධානයක් තියෙනවා කියලාත් කියනවා. කාශ්‍යප නිධානේ ඉල්ලුවම ධාතුසේන රජතුවා එයාව එක්කන් යනවා කලාවැව ළඟට. තමන් හදපු වාරි මාර්ග පද්ධති පෙන්නලා කියනවා මේ තමයි මගේ ධනය කියලා. ඒත් කාශ්‍යප ඒක පිළිගන්නේ නැහැ. අන්තිමට තාත්තව බිත්තියක් ඇතුලේ හිර කරලා මැටි ගහලා මරලා දානවා. හරිම කනගාටුදායක අවසානයක්. ඉතින් මේ පීතෘඝාතනය නිසා කාශ්‍යපට රටේම අප්‍රසාදයේ ඉල්ලවෙනවා. ඒ වගේම අර සහෝදරයා මුගලන් ගෙනන තර්ජනයක් තියනවානේ. ඔව් මුගලන් ජීවිතේ බේරගන්න දකුණු ඉන්දියාවට පැනලා යනවා. ඉතින් කාශ්‍යපට නිතරම බයක් තියෙනවා මුගලන් ආපහු එයි කියලා. ඒ බය හින්දා වෙන්න ඇති මේ වගේ ආරක්ෂිත තැනක් තෝරගන්නේ. ඒක තමයි පේන තියෙන ප්‍රධාන හේතුව. මේ අනාරක්ෂිතකම නිසා තමයි ක්‍රිස්තියේව 574 දී විතර සීගිරිය තෝරගෙන අගනුවර මෙහෙට ගෙන්නේ. ඒ කියන්නේ සීගිරිය නිර්මාණයම කාශ්‍යපගේ මානසික තත්ත්වයට එක්ක බැඳලා තියෙනවා. හරියට හරි. ඒ බලය තවහුරු කරගන්න ආරක්ෂා වෙන්න තිබුණු වමනාව තමයි ඒකෙන් පේන්නේ. ඉතින් ආරක්ෂාව සදාහටම තිබුණේ නැහැ. නෑ. අන්තිමට මුගලන් සේනාවක් එක්ක දකුණු ඉන්දියාවෙන් නම් එනවා. ඊට පස්සේ තැනිතොලාවකදී සටනක් වෙනවා. ඔව් එතනදී අර කාශ්‍යපගේ ඇතා වගුරකට බැස්සම පස්සට ගන්නකොට
සේනාව හිතනවා රජතුමා පලා යනවා කියලා. ඔව් ඒ නිසා කාශ්‍යප තනි වෙලා අන්තිමට තමන්ගේම කඩුවෙන් බෙල්ල කපාගෙන සියදිවි නසා ගන්නවා. හරිම නාටකීය අවසානයක්. ඊට පස්සේ මොගලන් ආපහු අනුරාධපුරේම අගනුවර කරගන්නවා. ඔව් එයා රජ වෙලා සීගිරිය පූජා කරනවා බෞද්ධ භික්ෂූන්ට. ආරාමයක් බවට පත් කරනවා. ඊකන මාලිගාව අත්හැරලා දානවා. හැබැයි ඊට පස්සෙත් සමහර විට ක්‍රිස්තියාවේ 600ත් 1400ත් අතර කාලේ මෙහෙට සංචාරකයෝ ඇවිත් තිනෝ සමහර වෙලාවට ඒකෙන් ආදායමකුත් ලබන්නේ නැති. අර කැටපත් පවුරේ තියෙන සටහන් ඒකට සාක්ෂි නේද? විවිධ භාෂාවලින් ලියලා තියෙනවා. ඔව් සිංහල දෙමළ සංස්කෘත භාෂාවලින් ලියපු කුරුටු ගී තියෙනවා. ඒත් කාලයක් යද්දී මෙතන කැලෑවෙන් වැහිලා අමතක වෙලා යනවා. ඒත් රාජකීය පුරාවෘත්තවල නම් තියෙනවා. නැවත හොයාගන්නේ 19 වෙනි සියවසේදී නේද? බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ඔව් ජොනතන් ෆෝබ්ස් තමයි බටහිර ලෝකෙට මේක නැවත හඳුන්වා දෙන්නේ. ඊට පස්සේ ප්‍රතිසංස්කරණය කරලා 1982 දී යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පත් වුණා. එහෙමනම් සාරාංශයක් විදිහට ගත්තොත් සීගිරිය කියන්නේ පුරාණ ඉංජිනේරු ශිල්පයේ කලාවේ නියම නිමවුමක්. ඒ වගේම තමයි රාජකීය බල අරගල, තංගාව, බිය මේ හැමදේම කැටිවුණු නාටකීය කතාවක නිහඬ සාක්ෂියක්. අදටත් ඒක තියෙන ඓතිහාසික වටිනාකම සංචාරක ආකර්ෂණයේ හැමම තියෙනවා. අවසාන වශයෙන් මට හිතෙන දෙයක් තමයි අර කැටපත් පවුරේ තියෙන කුරුටු ගී. සියවස් ගානක් තිස්සේ විවිධ භාෂාවලින් ලියවුණු ඒ සටහන් ඒවා නිකම් අකුරු ටිකක් නෙවෙයි. ඒක අතීතයේ මෙතනට ආපු අපි වගේම මේක දැකලා පුදුම වෙච්ච කල්පනා කරපු මිනිස්සුන්ගේ හඬවල් වගේ. ඒක ඇත්ත. අතීතයත් එක්ක කෙලින්ම සම්බන්ධ වෙනවා වගේ හැඟීමක් එනවා. ඔව්. ඔවුන්ගේ සිතුවිලි ඒ බිත්තියේ දෝංකාර දෙනවා. ඉතින් හිතන්න දෙයක් ඉතුරු වෙනවා අනාගතයේ මෙහෙට එන අමුත්තන් තවත් මොන වගේ දෝන්හාරයක් මේ බිත්ති මත ඉතිරි කරලා යයිද? ඒක නම් හිතන්න වටින ප්‍රශ්නයක් තමයි.